economical energy. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා හයික් එක යනවා. හයික් එක යනකොට කඳු මුදුනක තියෙන වතුර ඔයා දැක්කා. මෙහෙම ලේක් එකක. හරිද? මේ ස්ටිල් ලේක් එක. හරිද? කන්දක උඩක තියෙන ලේක් එකක් ඇතිලා. ඒ ලේක් එක හරි calm. ඒකේ තියෙනවා 500 trillion dollars. sorry 500 trillion liters. dollars තමයි. water තියෙනවා. නැත්නම් gallons. ඒක තියෙන්නේ හරි නිසංසල හරි calm state එක. ඔයා ටුවරිස්ට් කෙනෙක්. ඔයා එවිදගෙන කියලා බලනවා හරි ලස්සනයි. ඊට පස්සේ ඔයාට සයිඩ් එකෙන් මේ ඒ මවුන්ටන් එකේ මේ කඳු වැටීම සයිඩ් එකෙන් ඔයාට පේන පොඩි ඇල්ලක් ගලනවා. ඒ වතුර ඇල්ලක් වඩපත් වෙනවා. ඔයාට තේරෙනවා ඒක හරි ටර්බියුලන්ට් වෙනවා. ඒ කියන්නේ හරි වයලන්ට්ලි හරි එක්ස්ප්ලෝසිව් විදිහට ඒකේ තියෙන බලය පල්ලෙහාට ගැලවෙමින් පවතිනවා. පල්ලෙහාට හිමින් හිමින් නෙමෙයි හයියෙන් ගලාගෙන යනවා. ඔය කියන්නේ චාලක ශක්තිය අපිට විභව ශක්තිය අපිට හරි ඕකේ. ඔයා ටුවරිස්ට් කෙනෙක්. ඔයා බලනවා හරි. ඒක පොඩ්ඩක් වයලන්ට් වැඩි. මං ආස මෙන්න මේකට. මෙන්න මේ ස්ටේබල් එකට. හරිද? මට ඒක අදාළ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒක ඇවිල්ලා මට පාලනය කරන්න බැරි දෙයක්. හරිද? හරි බියුටිෆුල්. හරි ලස්සනයි. හැබැයි ඒක මට දියැල්ල පාලනය කරන්න බෑ. ඒක too violent. මං කැමති මේ ලේක් එකට. හැබැයි ඔයා ඉංජිනේරුවරෙක් එතනට ගිහිල්ලා බැලුවොත් ඔයා හිතන්නේ අරකින් විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ ශක්තිය අපි වෙන ශක්තියකට ගබඩා කරන්න පුළුවන් නැත්නම් ඒක පරිවර්තනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් තමයි බිට්කොයින් වලත් වෙන්නේ. දැන් අපි ටුවරිස්ට් කෙනෙක් වශයෙන් ආවොත් අපි බලන්නේ ඇයි මේ කඳු මුදුනේ මෙච්චර වතුර ප්‍රමාණයක් තියෙන්නේ කියලා. හරිද? ඒක තමයි ට්‍රැඩිෂනල් ෆයිනෑන්ෂල් සිස්ටම් එක. හරිද? මේක තමයි ට්‍රැඩිෂනල් ෆයිනෑන්ෂල් සිස්ටම් එක. ඇයි මේ ට්‍රැඩිෂනල් ෆයිනෑන්ස් සිස්ටම් එක මේ තත්ත්වයට ආවි කියලා අපි කවදාවත් හිතන්නේ නැන්නේ කඳු වැටියක ඇවිදින්න යනකොට. ඒ ගලාගෙන යන වතුර වලින් අපිට බල ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා අපි දන්නවා ටර්බන් එකක් හයි කරොත්. දැන් මම දන්නවා මෙතනින් අපිට මේ ටර්බියලන්ට් නැත්නම් මේ කන්ට්‍රෝල් කරන්න බැරි ජලයෙන් මේ පුළුවන් අපිට ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒක අපිට ස්මාර්ට් නම් ඒක අපි ළඟ තියෙන විලේජ් එකකට අරන් ගිහිල්ලා ඒකට ලයිට් ඔත් දෙන්න පුළුවන්. එතන තියෙන ප්‍රයෝජනයද වටින්නේ මෙතන තියෙන ස්ටිල්නස් එකද? හරිද? මේ ස්ටිල්නස් එක ඇවිල්ලා ගොඩක් දුරට මිනිසුන්ට විශ්වාසයක් තබන්න පුළුවන් සිස්ටම් එකක් කියලා තමයි මේක හදලා තියෙන්නේ. හරිද? හැබැයි මම දන්නවා මේ ගැලොන් ට්‍රිලියන 500 කවදාවත් ඉවර වෙන ගිලියන 500ක් නෙමෙයි.